ආයිබෝන් අදත් DJ ලයිව් සමගින් අපි අලුත්ම අමුත් එක්ක ඔබ හා සම්බන්ධ වෙනවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ චාමර විජේසූරිය. ඔබ ගොඩක් අය මේ YouTube ලෝකේ හිටියනම් හමුවෙන ජීවියෙක්. ඔහු ගොඩක් වෙලාවට ඉතාම ආකර්ශනීය විදිහට කරුණු සාකච්ඡා කරන පුද්ගලයෙක්. ඇත්තටම අපි DJ ලයිව් වැඩසටහනට ඔහුට ආරාධනා කරන්නට ප්‍රධාන හේතුවක් වුණේ මේ තරුණ පරම්පරාවේ බොහෝ දෙනාට වැඩියේ ඔහුට විශාල කියවීමක් අපේ දේශපාලනය පිළිබඳ තියෙනවා. ඒ කියවීමත් එක්ක තමයි ඔහුගේ මේ විවේචන ඉදිරිපත් වෙන්නේ කියන මතය. ඉතින් මම කතා කරපු බොහෝ දෙනා කිව්වා මේ චාමරට එන්න කියන්න කියලා. චාමර විජේසූරිය. ඉතින් බොහොම ස්තුතියි ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ දිලිත් ජයවීර කියන්නේ දැන් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ගන්නවට වඩා මට දැවැන්ත චරිතයක්. ඉතින් මම මහ පොඩි මිනිස්සෙක්. දිලිත් ජයවීර මහත්මයා එක්ක මෙහෙම සාකච්ඡාවකට එන්න කීමම මට කරපු විශාල ගෞරවයක් කියලා. ඒකට නිහතමානී ස්තුතියක් මේ වෙලාවේ පුද කරන ගමන් අපි සාකච්ඡා කරමු. අනිවාර්යෙන් චාමර මම ඇත්තටම මම ගොඩක් ඔබ දන්නවා මේ ඩිජිටල් මාධ්‍ය පිළිබඳ විශේෂ අවධානයක් දක්වන පුද්ගලයෙක්. මම ඇත්තටම ඔය ඩිජිටල් මාධ්‍ය ලෝකෙට එනකොටම වගේ ඇත්තටම එන්න ඔන්න මෙන්න තියද්දි YouTube කියන જાතියක් නොතිබෙන කාලෙත් අපි සමාජ මාධ්‍ය පිළිබඳ අධ්‍යයනය කරපු පිරිසක්. ඉතින් ඔය කියන එකට අපි කියන්නේ නව මාධ්‍ය කියලා නේද? නිව් මීඩියා. ඔව්. නිව් මීඩියා කිව්වට මේක එච්චරම නිව් නැහැ. මොකද මට මතකයි මම හිතන්නේ මේක අවුරුදු 30කට විතර කලිනුත් මේ මාධ්‍ය හෙමින් ඔය අනෙකුත් කලාපයේ රටවල් වලට අපිට ගොඩාක් කලින් ආවා. ඔව්. නමුත් මේක අර සාම්ප්‍රදායික මාධ්‍ය ගත්තම සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒකට මේ කමියුනිකේෂන්ස් මාර්කටිංగ్ ලෝකේ කියන්නේ above the line කියලා. above the line කියන්නේ මේ TV, රේඩියෝ, ප්‍රෙස් ඉස්සර තිබුණේ. below the line තමයි තිබුණේ ඔය මේ හෝඩින්ග්ස් ගහනවා, කටවුට්ස් ගහනවා, ලීෆ්ලට්ස් බෙදෙනවා. ඉතින් මේ above the line කියන එක දැන් ඇත්තටම මේ ලයින් එකෙන් බෙදන්න බෑ. හේතුව දැන් ඒකට අවිලා තියෙනවා නිව් මීඩියා. නිව් මීඩියා කිව්වම YouTube, Instagram, X අවකාශය, එතකොට මේ Facebook, TikTok මේ ඔක්කොම. හැබැයි චාමර ඔබත් මමත් දන්න යථාර්ථය තමයි අනෙකුත් මාධ්‍යයන්ට වැඩිය මේ මාධ්‍යවල වෙනස තමයි මේ මාධ්‍ය ඕනෑම මොහොතක ඕනෑම වෙලාවක ඕනම විදිහකට පාලනය කිරීමට හැකියාව තිබෙනවා මේ මාධ්‍ය පිටිපස්සේ ඉන්න අයට. ඒක ගොඩක් අය දන්නේ නැහැ. විශේෂයෙන්ම AI, ඒ වගේම ඇල්ගොරිතම්ස්, මැෂින් ලර්නින් අපි කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ සියල්ල භාවිතා කරලා මේ එන මතය වෙනත් සාම්ප්‍රදායික මතයන්, සාම්ප්‍රදායික මාධ්‍යයන් හරහා දැන් පත්තරයක ගැහුවොත් පත්තර අයිතිකාරයට මොන හරි ගහලා එවන්න පුළුවන්. ගැහුවට පස්සේ ගැහුවා. ටීවී එකෙත් එහෙමයි. ගියා නම් ගියා. රේඩියෝත් එහෙමයි. හැබැයි මේක අර ක්ලවුඩ් ලෝකයේ තැන්පත් වෙලා ඕනෑම වෙලාවකට ඕනෑම විදිහකට ඕනම විදිහකින් වේශයකින් ගන්න පුළුවන්. සහ දැන් අපි පත්තරයක් විකුණනොත් පත්තර ලෑලිවල පත්තර තියෙනවා. ටීවී එක පෙන්නුවොත් මේ ඔක්කොටම එකවර පේනවා. මේක සම්ප්‍රේෂණය කරන කෙනාට පාලනයක් නැහැ. රේඩියෝත් එහෙමයි. මේ මාධ්‍ය ඕනෑම මොහොතක ඕනෑම වෙලාවක ඕනෑම අරමුණක් සඳහා පාලනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ලංකාවේ තෝරාගත් ප්‍රදේශයකට එක්තරා සමාජ මාධ්‍ය ආයතනයක් තීරණය කරොත් මෙන්න මේ අහවල් කන්ටෙන්ට් එක තමයි අපි යවන්නේ මොනරාගල බඩල් කුඹුරට කියලා. බඩල් කුඹුර ජියෝටැග් කරගෙන එතනට යවන්න පුළුවන් අපේ නොදැනුවත්ව. ඒතර අපි ගොඩක් අය පටලවා ගන්නවා සමහර වෙලාවට මාධ්‍ය බලනකොට මේක ඒ ෆ්‍රී මීඩියා එකක්, ෆ්‍රී මූවමන්ට් එකක් නැහැ. කොහොම වුණත්
නවමාධ්‍ය ලෝකෙ තියෙනවා. නවමාධ්‍ය භාවිතා කරන්න වෙනවා. ඉතින් අපි නවමාධ්‍ය භාවිතා කරනවා නම් ඔබ ඔය කරන දේ ඔය YouTube අවකාශය හරහා අපි සාධනීය ලෙස භාවිතා කරන්නට ඕන. ඔබ ගොඩක් ඉතාම ආකර්ශනීය විදිහට ඒ වගේම ඔබගේ ඒ කඩවසම් ප්‍රවේශයත් එක්ක මං හිතන්නේ ගොඩක් අයට ආකර්ශණය වෙලා තියෙනවා. ඒ නිසාම තමයි චාමර අපි හමු වෙන්නේ. මට චාමරත් එක්ක මේ කරන සංවාදයේදී ප්‍රධාන වශයෙන් ඔබත් සඳහන් කරන අපිත් සඳහන් කරන මේ ජාතිකත්වය කියන වචනය අද මේ ලැබෙන කෙටි කාලය තුළ අපිට පුළුවන් නම් යම්කිසි අර්ථ නිරූපණයකට ලක් කරන්නට මං හිතන්නේ ඒක හොඳ දෙයක්. ඔබේ පැත්තෙන්. ඔව් ඉතින් නැවත වතාවක් බොහොම ස්තුතියි සහ මේ YouTube පැත්තෙනුත් ඇත්තටම මේ පොඩි මිනිස්සෙක්. හැබැයි මේ මම හිතනවා ඒ කියන්නේ අපි දන්න දේ මිනිසුන්ට තේරෙන විදිහට කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැඩේ කියලා. ඒකේ බලන පිරිස 1000ක් වෙන්න පුළුවන් සමහරට 100ක් වෙන්න පුළුවන්. ග්‍රාහකයන් ප්‍රමාණය නොවැදගත් එක අවකාශයක් තමයි මේ සමාජ මාධ්‍ය. ඉතින් ඒ නිසා හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා. දැන් මම කතා කරන දේවල් වල මට විශ්වාසයක් තියෙනවා මේ බලන මිනිසුන්ට ඒ මිනිසුන්ගේ ආවේගයක්, තරහක්, වෛරයක්, පරිගැනීමක් අර කෝචොක් කරන්න එකක් එහෙම එන්නේ නැහැ. අන්න ඒක තමයි අපේ ජාතිකත්වය කියන්නේ. ඒ කියන්නේ අපි වෙන අමුතු එකක් ගොඩනගන්න යනවා අපේ අනන්‍යතාවය විනාශ කරගෙන. හරියට හරි. දැන් ඕකනේ වෙන්නෙම. ඉතින් අපි ඉතිහාසයේ ඉඳලා අපි කල්පනා කරගෙන ආවොත් දේශපාලන සන්දර්භය ඇතුලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජමය පැත්තෙන් වෙන්න පුළුවන්, এডুকেෂන් පැත්තෙන් වෙන්නත් පුළුවන්, බිස්නස් පැත්තෙන් වෙන්නත් පුළුවන්. අර අපේ කියන යුනික්නස් එක නැති කරගෙන අපි වෙන මොකක් දෙකක් හොයාගන්න යනවා. ඒ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. දැන් ඒකනේ දැන් වෙලා තියෙන්නේ. ඒ මොකක්ද එකක් කියලා දැනගන්න නොගන්න හේතුව තමයි චාමර ඇත්තටම දීර්ඝ කාලයක් තිස්සේ අපේ ඔය සමාජ මාධ්‍ය ආයතන අද භාවිතා වෙන්න මොකක්ද ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එන්න කලින් සිද්ධ වුණු දෙයක් නේ. NGOs එනවා. අපි ඇත්තටම දන්නේ නැහැ මේ NGO සමහරට එන්නේ කණ්ණාඩි බෙදන්න ආපු NGOs තියෙනවා. බිස්කට් බෙදන්න ආපු NGOs තියෙනවා. බයිසිකල් බෙදන්න ආපු NGOs තියෙනවා. හැබැයි අන්තිමට ඒ NGOs කරලා ගිහින් තියෙන්නේ මොකද්ද කියලා හොඳට බැලුවොත් අපිට තේරෙයි අපේ සමාජ දේහයට කරපු ඒගොල්ලගෙන් බලපෑම. පැහැදිලි. විශාල බලපෑමක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අද නූතන ලෝකයේ එක පැත්තකින් සන්නාම අනිත් පැත්තෙන් අපි කිව්වොත් මේ පේටන්ට්ස් එතකොට ට්‍රේඩ් මාක්ස් එතකොට ඔය ෆන්ඩිං ඒජන්සිස් තියෙන්නේ IMF World Bank ADB ඔහොම ලයිස්තුව ලියාගෙන ගියහම අවසානයේදී ඔය කුඩා ශුද්‍ර NGO එක දක්වා අපිට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. අපි කනබොන විදිය, අඳින විදිය, හිතන විදිය, අපේ දේශපාලනය. ඉතින් ඒ අතරතුරේ ඔය අපේ දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරීන්ට ඉඳලා හිටලා හම්බ වෙනවා ශිෂ්‍යත්ව වගේ දේවල්. විශේෂයෙන්ම ඇකඩමික්ස්ට හම්බ වෙන්නේ. සැබටිකල් දාලා යන්නේ. ගියම් පිට රටකට යනවා. ගිහිල්ලා ඒ පිට රට ඉන්න අවුරුද්දේදී තේරුම් ගන්න හදනවා ප්‍රංශ සංස්කෘතිය, ප්‍රංශ ශිෂ්ටාචාරය. හිතලේ ගැහි ගිහිල්ලා කෝපි එකක් බීලා බලාගෙන ඉන්නවා. නමුත් අපිට මේ උපන් රටේ ශිෂ්ටාචාරය තේරුම් ගන්න මෙච්චර මහන්සි වෙනවා නම් ඇමරිකානු ශිෂ්ටාචාරය තේරුම් ගන්නට පුළුවන් වෙයිද බිග් මැක් එකක් කාලා ස්ටාර්බක්ස් එකෙන් කොෆි ටිකක් බීලා. දැන් බලන්න මේ රටට බලපෑමක් ඇති කරන්න උත්සාහ කරන ඇකඩමික්ස්ලා, ඔය අධ්‍යාපන වේදීන් වගේ අය, ඒ වගේම NGOs, ඒ වගේම අපි ඔය කියන ඉකොනොමිස්ලා ඉන්නේ. ඔය ඉකොනොමිස්ලා ඔක්කොම ලෝකල් නෙමෙයිනේ. බහුතරයක් ඉකොනොමිස්ලා කොහෙන් හරි විදේශ රටකට ගිහිල්ලා ඒකට සමහරට ෆන් කරලා තියෙන්නේ ඔය ෆන්ඩිං ඒජන්සිස්. එතකොට උගන්නලා තියන්නේ ඒක. දැන් එතකොට වෙන්නේ අපිට ජාතිකත්වය
අපේ නොදැනුවත්ව කොහේ හරි ඇමරිකාවේ හන්දියකදී තමයි නැති වෙලා තියෙන්නේ. ඔව්. ප්‍රංශේ හන්දියකදී නැති වෙලා තියෙන්නේ. අපි තේරුම් ගන්නේ නෑ ඇමරිකාවේ තියෙන්නේ නූතන ජාතිකත්වය. ශාමර අන්න ඒකයි අපි කතා කරන්න ඕන මාතෘකාව තමයි ඇමරිකාවේද ප්‍රංශේද චීනයේද ඉන්දියාවේද මේ හැම රටකම තියෙන නූතන ජාතිකත්වය. අපේ අර්ථයෙන් මේ නූතන කියලා වචනේ දාන්න වෙලා තියෙන්නේ අපි පොඩි ගොඩේ ජාතිකත්වයක් කරා තල්ලු වෙලා අපේ මිනිස්සුන්ට ජාතිකත්වයේ කියපු ගමන් අපේ මිනිස්සුන්ගේ ඔළුවේ ගොඩ නැගිනවා අර ගල් කණු ටිකයි ඒ කාලේ ඇඳ විදිහයි දැන් රජ කතාවක් ගත්තොත් ඒ රජ ඔටුන්නද අරකද මේකද ඒ සංස්කෘතිය හැදෙනවා ඊට පස්සේ අර අඳින රෙද්දයි හැට්ටෙයි ඔළුවට එනවා අපි ওই ජාතිකත්වය කියලා ගන්නකොට දැන් අපේ තිබ්බ ආහාර රටාව අපේ තිබ්බ මානව සම්බන්ධතා එතනින් ගියාම අපේ තිබ්බ දියුණු ආදරය ප්‍රේමය කියන කාරණාව ඒක අනිත් ජාතීන්ට තිබිලා නෑ ඇත්තටම. ඒක තමයි ශිෂ්ටාචාරය තුළ තිබුණු ඒ සියලු සාධනීය දේවල් අපි අමතක කරලා තියෙනවා. අමතක කරලා. අන්න එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියපු පළවෙනිම දේ අර සාමණේර ප්‍රශ්නය කියලා එකක් තියෙනවා. ඔව්. ඒකේ පළවෙනි එක තමයි ඒකනාමකින්. ඒකනාමකින් කියනකොට කියන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. කියලා සියලු සත්වෝ ආහාරයෙන් යැපෙනවා කිය. දැන් අපේ ආහාර සංස්කෘතිය ගන්නකො පුතුමා. අපේ ආහාර සංස්කෘතිය දැන් ඒ ආහාර සංස්කෘතිය හැදෙන හැටි අපි චුට්ටක් තියලා ගත්තොත් බුදුහාමුදුරුවෝ කතා කරපු දර්ශනය දැන් අපි ඒක මත පදනම් වෙලානේ අපේ ශිෂ්ටාචාරය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සද්ද කායෝ සුඛං සේදේති. සැහැල්ලු වුණ ශරීරය තමයි සැපගෙන දෙන්නේ. මොකද ඕකට මුල එනවා පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතියෙන් යුක්ත සිත කය තමයි සැහැල්ලු වෙන්නේ. පස්සද්ද කායෝ සුඛං සේදේති. සැහැල්ලු වුණ කය තමයි සැපගෙන දෙන්නේ. සුඛිනෝ චිත්තං සමාධියති. සැප සහගත සිත තමයි සමාධිගත වෙන්නේ. දුකෙන් පෙරුණ හිත් නෙමෙයි. හරියට හරි. එතකොට ඒකට ප්‍රීතියෙන් යුක්ත කයකුයි මනසකුයි ඇති වෙන්න ප්‍රධානම කාරණාව තමයි ආහාර. ආහාර අපේ මිනිසුන්ට ආහාර කියන එක දැන් අපේ තිබුණ කුරක්කන් තලමිනේරි හාල් වර්ග. දැන් අපි කියනවානේ මේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. ධාන්‍යාගාරය කියද්දි අපිට ඔළුවට එන්නේ හාල් විතරයි. නෑ අපි හාල්ම කෑවේ නෑ. තව ධාන්‍ය විශාල ප්‍රමාණයක්. දැන් මගේ බිරිඳ වැඩ කරන්නේ විදේශ රටක. එයාගේ බොස් එයාගේ එක වේලක ඔලුහාල් එක්ක බත් කනවා. ඔලුහාල් බත් එක්ක ඒ චුට්ටක්. අපේ මිනිස්සු ඔලුහාල් කන්නේම නැතරම්. එතකොට අපේ දේ අපිට වඩා අනිත් මිනිස්සු දැන් ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ තැනට ලෝකේ යනවා. එතනින් ගියාම අපේ අර කියන මානව ගුණ ධර්ම ඒව තුල අපි කරපු දේවල් අපේ ව්‍යාපාර සංස්කෘතිය ඔබතුමා මට වඩා හොඳට ඒක දන්නවා. එතකොට මේවා තුල තමයි අපේ ජාතිකත්වය හැදුනේ. ඒක තමයි අපේ ජාතිකත්වය කියන්නේ. අපි අමුතුවෙන් අපිට මේ තරඟකරුවෝ නෑ ලොකුවට. ඇත්තටම කිව්වොත් අපිට තරඟකරුවෝ නෑ. අපේ ශ්‍රී ලාංකික ජාතිකත්වය දෘෂ්ටි කෝණයෙන් අපි අනිත් රටවල් දිහා බැලුවම අපි විතර ලිබරල් සමාජයක් තියෙන විදිහක් නෑ. අපි විතර අන් මත ඉවසන මේ තරහක් වෛරයක් ක්‍රෝධයක් නැති සතා සිව්පාවට ගහ කොළවලට කෙල්හි ගුණ සලකන ආදරය කරන මේ වගේ සංස්කෘතියක් මෙවැනි සભ્યත්වයක් නැති තරම්. හැබැයි දැන් චාමර වඩා වැදගත් වෙන්නේ අද තාරුණ්‍ය විශේෂයෙන්ම මේ ජාතිකත්වය කියන සංකල්පය පිළිබඳ එක්කවුන් දන්නේම නැහැ. එක්කවුන් දන්නෝ නම් දන්නේ ජාතිකත්වය කියලා ඇවිල්ලා ගර්භාෂ යුද්ධයක් තිබුණාය. මොකද්ද අර අහවල් එක කිව්වාය මේ ජාතිවාදයක් තිබුණාය වගේ නිකන් අර ෆේස්බුක් වල යන කමෙන්ට්ස් එකක් ඇරෙන්නට මොකද්ද මේ ජාතිකත්වය කියන එක තේරුම් ගන්න නැහැ. අපි චාමර මං හිතන්නේ සංවාදයට ලක් කළ යුතු කාරණයක් තමයි මේ මොඩර්න් නැෂනලිසම් කියලාද ලෝකේ පුරා රැල්ලක්සේ ගලාගෙන යන. ඒ හැම රටක්ම අර තිබුණු සාම්ප්‍රදායික ප්‍රොටෙක්ෂනිසම් කියලා තිබුණේ අර වෙලද ආරක්ෂණවාදය වෙනුවට වෙන එකක් හදලා තියෙනවා. ඒ රටවල් ඇතුළේ ඔවුන්ගේ ජාතිකත්වය පදනම් කරගෙන අපේ දේ රැකගන්න කියන වෙන සටන් පාටයක් ඇතුළේ ඒගොල්ල
ඇතුළෙන්ම හදලා තියෙන ආරක්ෂණවාදයක්. මෑත කාලින් උදාහරණ ගත්තොත් චීනය ඉන්දියාව අපිට නොතේරෙන ආරක්ෂණවාදයක ඉන්නවා. ඒගොල්ල WTO agreements අසං කරලා තිනවා. GATT agreements අසං කරලා තිනවා. හැබැයි යටින් තමයි කතන්දරය යන්නේ. ලෝකයට අරිනවා කියනවා. වෙළඳපොළ. වෙළඳපොළ අරිනවා. ඇත්ත තමයි. වෙළඳපොළ ඇරියට ගන්නේ තමන්ගේ භාණ්ඩය. පැහැදිලිවම. හරිද? අපි එහෙම නෙමෙයි. ඒකේ අනිත් පැත්ත ඇරිය ගමන් ගන්නෙම අනිත් දේවල් ඔක්කොම ගන්නවා. අපේ ඒක යන්නෙත් නැහැ. යන්නෙත් නැහැ. ඉතින් දෙක මාකටිං පැත්තෙන් දැන් මගේ ටිකක් අවබෝධයක් තියෙන විෂයක් හැටියට චාමර මාකටිං වල තියෙන ගෝල්ඩන් ප්‍රින්සිපල් එකක් තමයි ඩිෆරන්සියේෂන්. වෙනස් කරගන්නට ඕන. තමන්ට තමන්ගේ භාණ්ඩය විකුණන්නට ඕන නම් තමන්ගේ තරගකරුවගේ භාණ්ඩයෙන් තමන්ගේ භාණ්ඩය වෙනස් කරගන්නට ඕන. එහෙම නිසන්නාම බිහි වෙන්නේ. එතකොට ලංකාව අද ලෝකයට විකුණන්නට යමක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ තියෙන්නේ අපේ ජාතිකත්වය. පැහැදිලිවම. හරිද? ඒ කියන්නේ ජාතිකත්වයේ විකුණනවා කිව්වම කවුරුත් කලබල වෙන්න හොඳ නැහැ. ජාතිකත්වයේ විකුණනවා කියන්නේ අපිට අනන්‍ය වූ දේවල්. දැන් වෙරළවල් හැමතැනම තියෙනවා ලෝකේ. හැබැයි අපේ වෙරළ සුවිශේෂ වෙන්නේ ඇයි? අපේ වෙරළේදී හම්බ වෙන අපේ ශ්‍රී ලාංකික මිනිහා ශ්‍රී ලාංකික කාන්තාවගේ හිනාවේ ඉඳලා අපිට අනන්‍ය වූ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. පැහැදිලිවම. හරිද? එතකොට අපේ අලියද අපේ කොටියද අපේ වලහද අපේ ඩොල්ෆින්ද වෙනස් වෙන්නේම මෙන්න මේ කතන්දරය ඇතුලේ. සමස්ත කතන්දරය ඇතුලේ. එතකොට දැන් අද ලංකාවට එන සියලුම ටුවරිස්ලා එන්නේ මම වක්කීමෙන් කියන්නේ චාමර අපි ශ්‍රී ලංකාව ඩෙස්ටිනේෂන් එකක් හැටියට ගමනාන්තයක් හැටියට සන්නාමයක් නෙමෙයිනේ. අපි බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. මේක වටේ සිහිනයක් නැහැ. ලංකාවට එන බහුතරයක් අය එන්නේ ලාභෙට කන්නට පුළුවන් බොන්නට පුළුවන් ලාභෙට ඉන්න පුළුවන් රටක් හැටියට. ඒකනේ ඒගොල්ලෝ ආපු ගමන්ම මාළුපන් කන්න හොයන්නේ. ඉතින් ඒක නිසා අපි හිතන්නට ඕන ජාතිකත්වය කියන්නේ ලෝකයම පාවිච්චි කරන ඩිෆරන්සියේෂන් වෙන්කොට සලකා දැක්වීමට තියෙන අවස්ථාව තහවුරු කරන රටක් ගොඩ යන්නට තියෙන එකම මාර්ගය. රටක් හැටියට. දැන් ඔය අපේ සමහර පඬිවරුන් අද කාලේ ඉන්න කියනවා අපි ඔක්කොම ගෝලීය පුරවැසියන් කියලා. ගෝලීය පුරවැසියන් කියලා જાතියක් නැහැ චාම. ඉන්න විදියක් නැහැ. ගෝලීය පුරවැසියන් හිටියනම් චාමර හොඳම උදාහරණය තමයි අර කොවිඩ් කාලේ. තමන්ගේ රටට යන්න කිව්වේ. ඒකනේ. හරිද? තියාගත්තේ නෑනේ. කම්පැනි වලින් පවානේ. කම්පැනි වලින් පවා කිව්වනේ යන්න ඔයගොල්ලෝගේ රටට යන්න කියලා. එහෙනම් ගෝලීය පුරවැසියට සලකන්න තිබුණානේ. එහෙම වෙන්නේ නැහැ. ගෝලීය පුරවැසිය හදන්නෙම ඔය බටහිර කඳවුර විශේෂයෙන්ම අර ඒගොල්ලගේ තියෙන ෆ්‍රැන්චයිස් මොඩල් එක තුල. දැන් උදාහරණයකට මැක්ඩොනල්ඩ්ස් හරි මේ සන්නාම ගත්තොත් කොකාකෝලා හරි ඒ ඔක්කොම මේ ෆ්‍රැන්චයිස්නේ. ඔව්. ඒ හැම රටකම තියෙනවා. එතකොට ගෝලීය පුරවැසිය කොහොම වෙතත් ගෝලීය පාරිභෝගිකයෙක් ඉන්නවා. පැහැදිලි. ගෝලීය පාරිභෝගිකයා එක්කෙනෙක් ගෝලීය පුරවැසියයි. තව එක්කෙනෙක්. ඒ කතා කරන්නේ ගෝලීය පාරිභෝගිකයට. දැන් ගෝලීය පාරිභෝගිකයා හදන්න තමයි අපේ ආචාර්යවරු මහාචාර්යවරු ඔය පිටරට ගියාම ඒගොල්ලන්ට උගන්වන්නේ ගෝලීය පුරවැසිය ගැන නෙමෙයි. පාරිභෝගිකයෙක්. ගෝලීය පාරිභෝගිකයෙක් ඉන්නවා. දැන් ගෝලීයව ණය ගන්න අය ඉන්නවා. අපි දැන් අපි ගන්නේ ගෝලීය ණය. IMF එකෙන් World Bank එකෙන් මොකද්ද අපි ගෝලීය කස්ටමර්ස්ලා. ගෝලීය පාරිභෝගිකයෝ. මිසක් පුරවැසියෝ නෙමෙයි. එහෙනම් අපි ගෝලීය පුරවැසියෝ නම් අපිට ඔය කියන ණය දෙන ආයතන සලකන්නට ඕන අපේ අද තියෙන ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 විතර නෙදී. කොච්චර අනුකම්පා සහගත වෙන්නද අපි ඔක්කොම ගෝලීය පුරවැසියෝ නම් එංගලන්තේ තියෙන 53000කට ආසන්න ඒක පුද්ගල ආදායම 4000න් ඉන්න කෙනා ගැන අර ගෝලීය පුරවැසියන් කොච්චර සැලකිලිමත් වෙන්නද ඕනේද? ගෝලීය නම් දැන් අන්න ඒක තේරුම් නොගෙන තමයි අපි මේ ගෝලීය පාරිභෝගිකයා ගෝලීය පුරවැසියා කියන සංකල්පය අතර තියෙන වෙනස තේරුම් නොගෙන තමයි ජාතිකත්වය කියන සංකල්පය බොහොම පටු තැනකලා සලකන්නේ. ඇත්තටම අපි දැන් මම
විනියෝජනය කරන අපේ දේශපාලන ව්‍යාපාරය අපි කියන්නේ අපි එකමුතු ජාතිකත්වයක් කරා යන්නට ඕන. නූතන ජාතිකත්වය තමයි වැදගත්. නූතන ජාතිකත්වයකින් තොරව රටක් ආර්ථිකව ගොඩ ගන්නට බෑ. ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහි කරන්නට නම් ඒකට අත්‍යවශ්‍යම පසුබිම ෆවුන්ඩේෂන් එක තමයි මේ ජාතිකත්වය. ඉතින් මේ ජාතිකත්වය කියන්නේ එතරම් වටිනා පුළුල්ලු මගහැරයා නොහැකි යථාර්ථය. ජාතියක යථාර්ථය. අද අපිට ගෙනල්ලා අපි කිව්වොත් අපි දානවා කියලා සම්බාහනය අපිට කවදාකත් තරග කරන්න බැහැ බාලිවල තියෙන හෝ ඉන්දුනීසියාවේ තියෙන සම්බාහනයත් එක්ක. මොකද ඒක ඒගොල්ලගේ ප්‍රොඩක්ට් එකක්. ඒගොල්ලා ඓතිහාසිකව වර්ධනය කරගත්ත එකක්. අපිට පුළුවන් භාවනාව උදාහරණයකට මාකට් කරන්න. කොච්චර පිරිසක් වෙනවද දැන් ඇත්තටම මේ කියන්නේ ඒක අර අපේ රටක් විදිහට ගන්නකොට ලොකු එකක් නොවෙන්න පුළුවන් රටේ ආදායමට. හැබැයි නෑ ඒක ලොකු එකක් නොවෙන්නේ අපි ඒක මාකට් කරලා නැහැ. හරියට හරි. දැන් භාවනා කරන්න ඕන පුරවැසි මේ සංචාරකයන් පිරිස 100ට 0.0.01ක් වුණත් ගත්තොත් කොතරම් පිරිසක්ද අපේ පැත්තෙන්. දැන් අපි කියනවා අපි මිලියන 2ක් සංචාරකයෝ ගෙනාවා කියලා. 2.5 ගෙනාවා කියනවා. මේ සංචාරකයෝ මොකටද දාවේ? ලාභයට කාලය යන්න. ඇත්ත කතාව. ලාභයට ට්‍රාන්ස්පෝර්ට් තියෙන නිසා. ලාභයට ඔක්කොම හම්බ වෙන නිසා. හැබැයි මේ මෙඩිටේෂන් කියන එකට අපි උදාහරණයකට අපි මේක ප්‍රමෝට් කරොත් වෙන කොහෙවත් යන්න තරක් නැහැ. සහ දැන් අර අපි ඇත්තටම ගත්තොත් ඔය මාතෘකාවෙන් ගත්ත නිසා අපේ ඔය ගුරුකුල තියෙනවානේ. අපේ සංඝ සමාජයේ ඒ වැලිවිට සරණංකර නායක හාමුදුරුවන්ගෙන් ඉඳන් ආපු එකෙන් දැන් විහිදිලා ගුරුකුල තියෙනවා. ඒ ගුරුකුලවල චාන්ටිං ස්ටයිල්ස්ුත් වෙනස්. දැන් ඇත්තට මම කියන්නේ දැන් අර ඔබතුමා කිව්වා වගේ කියන්න පුළුවන් කෙනෙක් මේක විකුණනවායි කියලා. අනිවාර්යයෙන් විකුණන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒක හරියට මාකට් කරේ නැත්නම් ලංකාවට එන්නේ නැහැ. සියමෙට යන්නේ නැහැ, බුරුමෙට යන්නේ නැහැ. අද ඇමරිකන් භික්ෂුන් වහන්සේලා ලංකාවේ එහෙනම් නැහැ. අපි ඒක හරියට මාකට් කළා. ලස්සන භික්ෂු සම්ප්‍රදායක්, භික්ෂු පරම්පරාවක් හැදුනා. දැන් උදාහරණයකට ගත්තොත් මහරගම වජිරඥාන ධර්මායතනයේ ශිෂ්‍ය පරම්පරාවේ චාන්ටිං ස්ටයිල් එකක්. අනිවාර්යයෙන්. එතකොට මේවා එකම පිරිත. දැන් මහා පිරිත ගත්තයන් පස්සේ ඒක එකක්. නාව්‍යනේ ඒක තව සම්ප්‍රදායක්. මල්වත්යස්ගිරි ඒක තව දැන් මේ මොනවද මේ අපිට අනන්‍ය වූ ඩිෆරන්ෂিয়েට් කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස්. කාටවත් කම්පීට් කරන්න බැරි ටෙරිටරි එකක අපිට පුළුවන් තරඟ කරන්න. ඒක ඇත්තටම දැන් මම ඉඳලා තියෙනවා නාව්‍යනට එහෙම නාව්‍යනට තියහම දැන් අලුතින් තියෙන මහමෙවුනාවේ තවත් ස්ටයිල් එකක්. කියන්නේ සුද්දෝ පිස්සු හැදිලා වගේ බලන් ඉන්නවා. දැන් අර සමහර ගයිඩ්ලා ඉන්නවා. ඒ අයව එක්කන් යනවා වගේ තැන් වලට. එතකොට ඒක තමයි ඒගොල්ලන්ට වාව් එක වෙන්නේ. සහ එතනින් ගියාම අපේ මේ විහාර සම්ප්‍රදාය ඒ තුල තියෙන එක. ඔව්. ඒ ඔබ කියන දේවල්. අපිට අනන්‍ය වූ දේවල් අපිට තියෙනවා මාකටිං ලැන්ග්වේජ් එකකින් කිව්වොත් ඒ මාකට් කරන්න පුළුවන්. අපි ඇවිල්ලා වෙන දේවල් කරොත් අපි me too කියන්නේ එනයන් ඒකේ ඩුප්ලිකේට් එක. අපි දැන් අපි සම්බාහන තැන්ද ස්පාද මේව දැම්මොත් අපි me too. අපි කියමු මේක ඩෙස්ටිනේෂන් එකක් කරා කියලා ප්‍රොස්ටිටියුෂන් වලට. ඒක තායිලන්තෙත් එක්ක අපිට හැපෙන්න බෑ. ඒක වෙනම සංස්කෘතියක්. ඒක පිටිපස්සේ ඒක ඒගොල්ලන්ගේ ජාතිකත්වයත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. අපි ඒක කෘත්‍රීමයි. අපිට ඒක සෙට් වෙන්නේ නැහැ හරියට. සෙට් වෙන්නේ නැහැ. අපේ තියෙන කැසිනෝස් ගන්නකො අපේ තියෙන කැසිනෝසුයි ලෝකේ තියෙන කැසිනෝසුයි ගත්තම අපි නිකන් මේ පොඩි කුරා කූඹී. ඉතින් ඒක නිසා අපිට හැපෙන්න පුළුවන් තැනක අපේ ප්‍රොඩක්ට් එක පොසිෂන් කරලා අපේ උදාහරණයකට ටුවරිසම් මම මේ උදාහරණයකට ගත්තෙම ටුවරිසම් මුකුත් නිසා නෙමෙයි අනිකුත් සියලුම උදාහරණ අතරේ අපිට බොහොම පැහැදිලිව පහසුවෙන් තහවුරු කරන්න පුළුවන් කාරණයක්. ඔය පැත්තෙන් අපේ ගීත මියුසික් අපේ මියුසික් කියන එක කොච්චර අපි ලෝකෙට දැන් ඇත්තටම අපි කරලා තියෙන්නේ අර ඔබතුමා මේ පෙරසරහන ඇතුළේම පැහැදිලි කරා වගේ me too එක. හරිද? හැබැයි අපේ මියුසික් කියන්නේ අපේ ස්ටයිල් එක. දැන් අපේ රූකඩ අපි අර තිබ්බ රූකඩ සම්ප්‍රදාය එහෙම තියන් ඉඳලා මිසක් ඒක ඩිවෙලොප් කරලා නෑ. ඩිවෙලොප් කරලාටත් වැඩියේ මාකට් කරලත් නෑ. එතකොට අපි කොහොමද ඒක මාකට් කරන්නේ? ලෝකෙට මේක තමයි ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එක. කරෙක්ට්.
හරිද? එතකොට මේක තමයි ශ්‍රී ලංකන් ඔබතුමා කිව්වා වගේ බීච්, මේක තමයි වනාන්තර, මේ තමයි අපේ සත්තු. ඒ සත්තු කොහොමද ආරක්ෂා කරගන්නේ සහ අපේ අධ්‍යාපනයට කොහොමද මේක ඇතුළත් වෙන්නේ? මේක තමයි ප්‍රධානම කාරණාව. අධ්‍යාපනයේ අපි මිස් කරලා තියෙනවා සාහිත්‍ය, සෞන්දර්ය, එතනින් ගියාම භාෂා. දැන් අපිට මේක මාකට් කරගන්න බැරි භාෂා දැනුම නැති නිසා. ඔව්. ලෝකෙට ඔව්. භාෂා දැනුම සහ එන ගයිඩ් කෙනෙක්ට පෙන්වන්න විස්තර කරන්න ඉතිහාසය පිළිබඳ දැනුමක් දැනීමක් නැහැ. දැනීමක් නෑ. අපි ඒකට අවශ්‍ය මානව සම්පතක් හුරු කරගත්තොත් ඒ ඔක්කොම ටික මං හිතන්නේ මුළු සමස්ත ප්‍රොඩක්ට් එකක් හැටියට සාකච්ඡා වෙන්නට ඕන කියලා තමයි චාමර මම විශ්වාස කරන්නේ. චාමර ඔව් මම දකිනවා විරෝධාකල්පී විවාදාත්මක දේවල් YouTube අවකාශයේ කතා කරනවා. ඒක හොඳයි. ඇත්තටම අපි කරන්නට ඕන, අපි විවේචනය කරන්නට ඕන. ඒ ගාම මගේ සහ අපේ පක්ෂයේ ලොකු විශ්වාසයක් තියෙනවා. අපි විවේචනය කරනවත් එක්කම විකල්ප විසඳුමුත් සංවාදයට ලක් කළ යුතුයි කියලා. මොකද මෑත කාලීන දේශපාලනය ගොඩක් වෙලාවට උනේ අපි මේ විරෝධය කරා මිසක් යෝජනා කරමින් කරේ නෑ. ඒකට අපි මේක කරනවා කියලා. එහෙම කරත් කරේ බොරුව. ඇත්ත කිව්වොත්. ඇත්තටම විශ්වාස කළා නෙමෙයි ඒක කරේ. ඉතින් අපි ඇත්තටම විශ්වාස කරන දෙයක් සරහා ගෙනියන්නට ඕන. විශේෂයෙන්ම ජාතිකත්ව සංකල්පය අපි කොහොමද නූතන ලෝකයේත් එක්ක ජෙන් ඇල්ෆා පරම්පරාවත් එක්ක ජෙන් සී පරම්පරාවත් එක්ක දැන් අලුතෙන් බීටා බීටා පරම්පරාවත් එක්ක මහ ලෙඩක් බිග් වෙච්ච ඇත්තටම බිල්ඩර්ස් ජෙනරේෂන් එකේ වගේ තිබ්බේ මොකද්ද කන්ට්‍රෝලින් ලීඩර්ෂිප් එකක්. ඔව්. ඊට පස්සේ එකට එනවා ඊට පස්සේ ඩිරෙක්ටිං වලට එනවා. ඊට පස්සේ කෝඩිනේටිං වලට එනවා. ඉන්ස්පයරිං වලට එනවා. දැන් ඉන්ස්පයරිං වලටත් වඩා ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඔව්. දැන් අර ලොක්කෝ වගේ ඉඳගෙන එහෙම කරන්න බෑ. ඔබතුමා වගේ මේක ජනගත කරලා ජනගත කරන්නත් ඕන ඒගොල්ලන්ට එන්ගේජ් කරගෙනයි ජනගත කරන්නට අපි ඇවිල්ලා මේ කතන්දර කියලා ලොකු ටොක්ස් දීලා හරියන්නේ නැහැ. මේගොල්ලෝ එන්ගේජ් කරගන්න ඕන. ඉතින් අද අපේ සංවාදයට සහභාගී වුණු චාමර ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම චාමර මම ආරාධනා කරනවා අපි DJ live වැඩසටහන හැකි තරම් කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. අතරතුර අපි ගොඩක් ශේෂ්ත්‍ර ආවරණය කරමින් අපේ මේ ලංකාවට අපේ මව්බිමට කොහොමද සැබෑ විසඳුමක් ගේන්නේ කියන තැනට තමයි අපි මේ සංවාදය කරගෙන යන්නේ. ඔව් මට ඇත්තටම බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කිරීම සහ මේ ලස්සන ආසයිතන සංවාදයක් නවත්තන්න හිතෙන්නෙත් නැහැ. කෙසේ වෙතත් අර ඔබතුමා කිව්ව විදිහටම ජනාධිපතිවරණයෙන් පටන් අරගෙන ඔබතුමාගේ පක්ෂයේ විදිහට ගත්තොත් ලොකු කැපකිරීමක් මහන්සියක් ඕනේ මේ වගේ සුළු කාලයකදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ගන්න. ඒක ලේසි නෑ. ලේසිම නෑ. ඒක ඔබතුමා හොඳටම දන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒක තමයි මේක බලන මිනිසුන්ටත් ඕනේ. ඒ හයිය, ඒ ඉලක්කය, අදිෂ්ඨානය, ඒකට වෙන කැපවීම, පරිශීලනය සහ පරිත්‍යාගය. ඉතින් ඒ නිසා අපි බොහොම ඔබටත් ආරාධනා කරනවා. ඉතින් මේ පක්ෂ කුමක් වුණත් පක්ෂ තියෙන්න පුළුවන්, විවිධ පක්ෂ තියෙන්න ඕනේ. ඉතින් කොයි පක්ෂ හිටියත් අරමුණ එක වෙන්න ඕනේ. මොකද එකම අවකගේ දරු කැළබැවිනා යමු වීනුපමා කියලා. ඉතින් බොහොම ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ වැඩසටහන සම්බන්ධ වීම ගැන. ඉස්සරහටත් අපි සාකච්ඡා කරමු. අපි අතර විශේෂයෙන්ම මේ සංවාදය තව මං හිතන්නේ එපිසෝඩ්ස් කීපයක් කරත් හොඳ වෙයි. අපි ඊටාම ඉක්මනට ඔබ සමග චාමරත් එක්ක සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙන සමුගන්නවා DJ live වෙතින්. ඔබට මොන හරි කියන්න තියෙනවා නම් කමෙන්ට්ස් වලට දාන්න. අපි සංවාදයට ලක් කිරීමට කැමති. බොහොම ස්තුතියි.